සුබ දවසක් හැමෝටම. කතා ලෝකයට අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපගේ ශරීරයේ අඳුරුම ස්ථානයක් සංසුන්ව නිවන් දක්වූ ගැඹුරු බිම් ගැලක් ඔයාලා අහලා තියෙනවද මූලාධාර කුටීරය ගැන? අද අප කතා කරන්නේ මෙම අපූර්ව ජීව ශක්ති කේන්ද්‍රය සහ එය සම්බන්ධ වූ ගැඹුරු භූමිතල කුහරය ගැනයි. මූලාධාර කුටිය නැත්නම් රූට් චක්‍රා කියලා හඳුන්වන මේක ශරීරයේ තලු අඩි 15න් කඳේ පාදභාගයේ පිහිටා තිබෙන ශක්ති කේන්ද්‍රයක්. මේක ස්ථායී භාවය, භීතිකාව, ජීවත් වීමේ ආරක්ෂාව සහ ආරම්භය නිරූපණය කරනවා. ආයුර්වේදය සහ ආධ්‍යාත්මික විද්‍යාව අනුව මේක තුල තිබෙන ශක්තිය තමයි කුණ්ඩලීන ශක්තිය. සංසුන්ව කොයිල් වෙලා තිබෙන සර්පෙක් වගේ. බහු දශක ගණනක පර්යේෂණ වලින් අනාවරණය වුණ තවත් අඳුරු කරුණක් තියෙනවා. ඒ තමයි භූමිය යට තිබෙන විශාල ආහාර ධාතු සහ තෙල් කුහරයන්. අද සමහර විද්‍යාඥයන් පවා විශ්වාස කරනවා මේ කුහරය පද්ධතිය මූලාධාර කුටීරය හා සම්බන්ධ වන්න පුළුවන් තත්ත්වයක් කියලා. මිනිසාගේ පෘථිවිය හා සම්බන්ධ තනතුරු එය ආරම්භයේ සිටම තිබුණාද? මෙවන් කුහර ව්‍යුහ පද්ධති බහුතරයක් මෑතකදී සොයාගත් ඩීප්තල් කුහර, මෙතර්න් පොකට් හෝ භූගත සන්ධිස්ථාන ලෙස හඳුනාගෙන තියෙනවා. ඒත් මේ සත්‍යයෙන් එහාට යනවා නම් මිනිසාගේ චක්‍ර පද්ධතිය භූමිය හා සම්බන්ධ වූ අපගේ කේබලය වගේ. මූලාධාරයේ ගැඹුරටම ගියාම බිය, දුක, ජීවිතයේ ආරක්ෂාව, සෙවීම සහ පෘථිවියට සම්බන්ධය ගැන සිතන්න පටන් ගන්නවා. මූලාධාර කුටීරය කියන එක පෘථිවියට සම්බන්ධ වූ අපේම අඳුරු ලෝකයක්. ඔබ ඒ ලෝකයට කිසිදා ගිහින් තියෙනවද? කමෙන්ට් එකකින් කියන්න. ඔබට විශ්වාසය තියෙන්නේ විද්‍යාත්මක පැහැදිලි කිරීමටද නැත්නම් ආධ්‍යාත්මික සත්‍යයකටද? සබ්ස්ක්‍රයිබ් කරන්න කතා ලෝකය. තවත් මෙවන් අඳුරු දැනුම් සහ ත්‍රාසජනක කතාත් එක්ක ඉස්සරහට හම්බෙමු.